හැරි පොටර් කතාවට වන් පන්ච් මෑන් වගේ චරිතයක් ආවොත් කොහොම තියේවිද? හිතන්නත් අමාරුයි නේද? අද මම ඔයාලට කියන්න යන්නේ අන්න ඒ වගේ පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සුපිරි ඇනිමි එකක් ගැන. මේ ඇනිමි එකේ නම තමයි මාෂල් මැජික් ඇන්ඩ් මසල්ස්. මේක කොමඩි, ඇක්ෂන්, ඒ වගේම ෆැන්ටසි ගණයට අයිති වෙන බලන්න ගත්තත් කම්මැලි නැතුව එක දිගට බලන් යන්න පුළුවන් කතාවක්. මේ කතාව යන්නේ මැජික් වලටම වෙනුණු ලෝකෙක. මේ ලෝකේ ඉන්න හැමෝටම මැජික් පුළුවන්. හැබැයි අපේ ප්‍රධාන චරිතය වෙන මාෂ් බර්න්ඩ්ට කිසිම මැජික් බලයක් පිහිටලා නැහැ. එයා කරන්නේ කැලේට වෙලා එයාගේ සීයා එක්ක හැමදාම පිස්සුවෙන් වගේ ව්‍යායාම කරන එක විතරයි. මේ නිසා එයාගේ ඇඟ පට්ටම ශක්තිමත්. යකඩයක් වුණත් අතින් කඩන්න පුළුවන් තරම්. දවසක් මේ ලෝකයේ නීතිය රකින අයට මැජික් බැරි මාෂ්ව මාට්ටු වෙනවා. එයාට මැරුන්නොකා සීයා එක්ක නිදාසේ ජීවත් වෙන්න නම් මේ ලෝකේ තියෙන හොඳම මැජික් ඉස්කෝලේට ගිහින් ඩිවයින් මිෂනාරි කියන උසස්ම තනතුර ගන්න වෙනවා. ඉතින් මැජික් පොඩ්ඩක්වත් බැරි මාෂ් තමන්ගේ මස්පිඩු වල බලයෙන් විතරක් කොහොමද මේලෝ ඉස්කෝලේ ඉන්න දක්ෂම මැජික් කාරයන්ට ගේම් එක දෙන්න කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ. මේක බලද්දී නම් hina වෙලා පණ යනවා ෂුවර්. මේ කතාව මේ තරම් ලස්සනට අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ මේකේ ස්ටුඩියෝ එක නිසා. මේක නිර්මාණය කරලා තියෙන්නේ ස්වාට් ආර්ට් ඔන්ලයින්, සෝලෝ ලෙවලින් වගේ සුපිරිම ඇනිමි හදපු ලෝක ප්‍රසිද්ධ A1 පික්චර්ස් ස්ටුඩියෝ එකෙන්. ඒ වගේම මේ කතාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ ටොමායා ටනාකා කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා. එයාගේ වැඩේ නම් පුරිමයටම කරලා තියෙනවා කියලා කතාව බලද්දි තේරෙනවා. ඔයා ඇක්ෂන් එක කොමඩි තියෙන ලොකු ෆන් එකක් ගන්න පුළුවන් ඇනිමි එකක් හොයනවා නම් මාෂල් කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන කතාවක්. මේ වෙද්දි මේකේ සීසන් 2ක්ම ඇවිල්ලා තියෙනවා. සීසන් 2 ඕපනින් සෝන් එක TikTok එකේ කොච්චර වෛරල් ගියාද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඉතින් මේ ඇනිමි එක දැනටමත් බලපු අය ඉන්නවා නම් ඔයාගේ අදහස පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ පට්ට ඇනිමි රිවිව්ස් බලන්න මගේ account එක follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.